Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න 2026 A level වලට geography කරන කෙනෙක්ද ඔයා? ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා තව මාස 4ක් වගේ පුංචි කාලයක් තමයි ඔයාලට exam එකට ඉතුරුලා තියෙන්නේ. හැබැයි තාමත් ගොඩක් ළමයි, ඒ කියන්නේ 70%ක් වගේ පිරිසක් තාමත් පාඩම් කරන්න පටන්ගෙන නැහැ. එහෙම නැත්නම් පාඩම් කරන එක දිගට කරගෙන යන්නේ නැහැ. එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයත් ඒ අතර එක්කෙනෙක්ද කොහොම වුණත් කමක් නැහැ. මුලින්ම මම කියනවා මේ මාස 4 ජියෝග්‍රැෆි වලට ඒකක් ගන්න හොඳටම කාලය ඇති. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳලා ස්කිප් නොකර දිගටම බලන්න. එක කරුණක්වත් මගේ අරගන්න එපා. මේ මාසෙට කොහොමද වැඩ කරන්න ඕනේ, කොහොමද ෂෝට් නෝට් ගහන්නේ, කොහොමද මතක හිටින්න පාඩම් කරන්නේ, පේපර් කරන්නේ කොහොමද, එතකොට අනුමාන පාඩම් හොයාගන්නේ කොහොමද, මේ හැමදේම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරන්නම් 2026 එළවලු කරන ඔයාලා වෙනුවෙන් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ සබ්ජෙක්ට් කොහොමද පාඩම් කරන්නේ, හැම සබ්ජෙක්ට් එකක්ම වගේ හැම එකටම වගේ වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාව මේ වෙනකොටත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි, ජියෝග්‍රැෆි වලට තව මාස 4ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් නැවතත් මම මේ කියන්නේ ජියෝග්‍රැෆි වලට තාමත් කාලේ ඇති. ඒ කියන්නේ මාස 4ක් පාඩම් කරොත් හොඳටම කාලේ ඇති. ඒක නිසා දැන් මම මේ කියන විදිහත් එක්ක ඒ විදිහට පාඩම් කරන්න ගොඩක් දුරට ඔයාට මේ වෙද්දි W මට්ටමක හිටියත් ඒ මට්ටමකට යන්න පුළුවන්. එහෙනම් මුලින්ම ජියෝග්‍රැෆි පාඩම් කරන්න ඕනේ කොහොමද කියන්න කලින් ඒකේ ස්ට්‍රක්චර් එක මම කියලා ඉන්නම්. මොකද පේපර් එකේ ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්නවා නම් ඔයාට ගොඩක් පහසුයි. ජියෝග්‍රැෆි වල 1 සහ 2 විදිහට කොටස් දෙකක් බෙදෙනවා. එතකොට එක කොටස නැවත 1 2 3 කියලා කොටස් 3කට බෙදෙනවා. එතකොට මේකේ පළවෙනි කොටස එන්නේ MCQ 40ක්. ඒ කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්න 10යි. ඊට පස්සේ භෞතික, ඊට පස්සේ මානසික ප්‍රශ්න 15 40 හැදෙනවා. ඊට පස්සේ ඒකේ දෙක කොටස A සහ B විදිහට කොටස් දෙකකට බෙදෙනවා. A කොටස තමයි වර්ණ සිතියම්, ඊට පස්සේ B කොටස සිතියම් ලකුණු කිරීම. ඊට පස්සේ අර ප්‍රධාන එක කොටසේ තුන්වෙනි කොටස තමයි ප්‍රායෝගික ප්‍රශ්න 4ක් දෙනවා. ඒ 4න් දෙකකට පිළිතුරු ලිවිය යුතුයි. ඒක තමයි එක කොටස. එතකොට ඒකට සම්පූර්ණ ලකුණු 100ක් ඔයාලට හම්බ වෙනවා. එතකොට ජියෝග්‍රැෆි වල දෙක කොටස ඉන්නේ ප්‍රශ්න 8ක් දෙනවා. ඒකෙන් භෞතික 4යි, මානුෂ 4යි. එතකොට ඔයාලා ප්‍රශ්න 5කට එකෙන් පිළිතුරු ලියන්න ඕනේ. ඒ කියන්නේ භෞතික වලින් 2යි, මානුෂ වලින් 2යි සහ තව එක ප්‍රශ්න 5කට තමයි පිළිතුරු ලියන්න ඕනේ. එතකොට මේක තමයි ජියෝග්‍රැෆි වල ස්ට්‍රක්චර් එක. එතකොට මේක දැනගෙන ඔයා පාඩම් කරනවා නම්, මේක දැනගෙන එක්සෑම් එකට කලින් පේපර් කරනවා නම් ඇත්තටම ඒකට යන්න ගොඩක්ම ලේසි. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි ජියෝග්‍රැෆි කරන ඔයා අනිවාර්යයෙන්ම පාස් පේපර් අරගෙන හොඳට අධ්‍යයනය කරන්න. තව මාස වගේ කාලයක් තියෙනවානේ. ඒ කියන්නේ හොඳටම ඇති. එතකොට පාස් පේපර් අරගෙන ජියෝග්‍රැෆි මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා හොඳට බලන්න. ඒ කියන්නේ පාස් පේපර් කරනවා නම් හොඳයි. කරනවටත් වැඩිය අර පේපර් ටික හොඳට පෙළලා බලන්න. මුලින්ම මම කරේ මේ විදිහට මම A3 කොලයක් අරගෙන ඒකේ භෞතික මානුෂ විදිහට අර කොලේ කොටස් දෙකක් බෙදාගත්තා. ඊට පස්සේ 2020 මොනවද ඇවිල්ලා තියෙන භෞතික, 21 ඇවිල්ලා තියෙන මොනවද, 22 ඇවිල්ලා තියෙන මොනවද, ඊට පස්සේ මානුෂත් ඒ විදිහට 21 22 කොහොමම ලියාගෙන ගියා. එතකොට තමයි මට අර ජියෝග්‍රැෆි වල භූරූප, ඊට පස්සේ ජනාවාස ඕවා හැමදාම එනවා කියලා ඒ වගේ නෝට් වෙනවා. එතකොට ඔයාලට මම කියන්නේ අනිවාර්යයෙන්ම පාස් පේපර් අරගෙන හොඳටම අධ්‍යයනය කරන්න මොනවද එන ඒ කියන්නේ මොනවද වැඩිපුර ඇවිත් තියෙන පාඩම් කියලා. ඒකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම මේ පාර ඒ කියලා බොහෝ දුරට හිතා ගන්න පුළුවන්, අනුමාන පාඩම් ටිකක් හිතා ගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා භූරූප පාඩම් කරන්න, ඊට පස්සේ ජනාවාස ওই පාඩම් දෙකේම හොඳටම පාඩම් කරන්න. මොකද බොහෝ දුරට වැඩියෙන්ම ඒ වගේම තමයි ප්‍රශ්න එන්නේ. ඊට පස්සේ ෂෝට් නෝට් ගැන කතා කරද්දී ජියෝග්‍රැෆි වල අනිවාර්යෙන් ගොඩක්ම වැදගත් දෙයක් තමයි එක දිගට නෝට් එක ආපහු කරලා ලියන්න යනකොට වැඩිය චාට් ඇඳලා එහෙම නැත්නම් රූප සටහන් ඇඳලා ওই විදිහට පාඩම් කරනවා නම්, එතකොට රූප සටහන් ඇඳලා එහෙම පාඩම් කරනවා නම් ගොඩක් මතක හිටින සම්භාවිතාවය වැඩි. මම සමහර පාඩම් වලට රූප සටහන් වලින් ඒක බෙද නැවත බෙදෙන විදිහ ඔහොමම එක කොලයකට අරගත්තා. එතකොට ඒවා මම පාඩම් කරන මේස ඉස්සරහින් ගහලා තිබ්බා. එතකොට අර ඒවා නිතර අපිට දකින්න පුළුවන්. එතකොට ඒවා නිතර දකිද්දි මනසෙන් උනන්තර මතක් වෙනවානේ මේකට මේ කරුණ තමයි එන්නේ. ඊට පස්සේ නිකමට හරි අර කරුණක් අපිට අමතක වුණොත් අපිට ආයෙ පොත බෙල්ලලා ඉක්මන බලන්න හිතනවා. එතකොට ඒ විදිහට එක දිගට අරක නිතර ඇසට ගැටෙද්දි මතක ඉන්න සම්භාවිතාවය වැඩි. ඊට පස්සේ භූරූප පාඩම් කරන්න මම භූරූප පාඩම් කරන්න යොදාගත්ත හොඳම ක්‍රමයක් කියලා මම හිතන්නේ මම රූප සටහන් ඇඳලා පාඩම් කරේ. ඒ පාඩම් කරේ රූප සටහන ඇඳලා
ඊට පස්සේ අදාළ මාතෘකාව ලියලා ඒකට අදාළ කරුණු මම ලියුවේ නැහැ. මම කරේ රූප ඉස්සරහට ඇඳා ඒක දැන් මොන රූපයක්ද කියලා ඒක ඉස්සරහට ලිව්වා. ඊට පස්සේ අර කොලයක් අරගෙන ඒක ඇඳලා කොලේ ඊට පස්සේ පිටියේ ඇලෙව්වා. එතකොට මම හැම වෙලේම කරපු දෙයක් තමයි පාඩම් කරන්න මේසරේදී අර ටික බලලා ඒ ටික ආපහු මතක් කරනවා. මොකද භූරූප කියන අනිවාර්යම පාඩමක් නේ. එතකොට අර මාතෘකාව බැලුවා, රූප සරහන බැලුවා. මොකක්ද මේ මාතෘකාවට අදාළ කරුණු මොනවද? මේ භූරූපයට අදාළ කරුණු මොනවද? විශේෂ ලක්ෂණ ඔය හැමදේම මම මතක් කරා. එතකොට අමතක වෙන දේවල් තියෙනවනම් ආය එදාට පාඩම් කරන්න කලින් මම අර කාය පෙළ බැලුවා. එතකොට ගොඩක්ම මතක හිටිනවා. මොකද මම අන්තිම මාසේ පාඩම් කරේ. එතකොට ඒ ක්‍රමයේ ගොඩක්ම මට ඒ එකට යන්න ලොකු උදව්වක් වුණා. ඊට පස්සේ සිතියම් ලකුණු කිරීම ගැන කතා කරද්දී ගොඩක්ම වැදගත් දෙයක් තමයි ඔයාලට තව මාස 4ක් තියෙනවා. ඒ කියන්නේ දවස් 120ක් 115ක් වගේ කාලයක් තියෙනවානේ. එතකොට මම හිතන්නේ ගොඩක්ම සාර්ථක ක්‍රමයක් තමයි මේ දවස් ටික ඔයා හැම දවසකටම ස්ථාන 10 ගානේ ලකුණු කරන්න. ඒ කියන්නේ දැන් අද පටන් ගන්නවා නම් අද සාගර කියන මාතෘකාවට අදාළ ස්ථාන 10ක් ලකුණු කරන්න. ඊට පස්සේ හෙට දූපත්. ඒ විදිහට ඊළඟට දියවැල්. ඔහොමම අර සිතියම් එකම සිතියමේ නෙමෙයි සාගර වලට වෙන පස්සේ දූපත් වලට වෙනම සිතියමක්, දියවැල් වලට වෙනම සිතියමක් ඔහොමම අරගෙන තවත් එක සිතියමක් ගන්න. ඒ සිතියමේ කරන්න ඕනේ. දැන් අද සාගරේ ලකුණු කරන්නේ. ඊට පස්සේ ඒ සිතියමේ හිම කියලා හෙට ලකුණු කරන්නේ දූපත් කියලා හිතන්නකෝ. අර දෙවෙනි අරගත්ත සිතියමේ දූපතුත් ඒකෙම ලකුණු කරන්න. තේරෙනවද? ඒ නිසා සිතියම් ලකුණු කරද්දී ඒ ක්‍රමයේ යොදා ගන්නවා නම් ගොඩක් හොඳයි. සිතියම් වලටත් ලොකු ලකුණු ප්‍රමාණයක් හම් වෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් සිතියම් ගැනත් ලොකු අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ MCQ අනුමාන කරන්න බෑනේ. මොකද ප්‍රායෝගික ඊට පස්සේ භෞතික මානුෂ මේ කොටස් තුනෙන්ම අපිට MCQ හම් වෙනවා. ඒ නිසා කරන්න බලන්න හොඳම දෙයක් තමයි MCQ නිතර පේපර්ම කරන්න. ඒ කියන්නේ ඔය ඊටත් පේපර් කරනවා සහ ඔයා පාඩම් කරන පාඩම තියෙනවනේ. හිතන්නකො නිකන් අද පාඩම් කරා බුරුප් පාඩම් කරා කියලා. එතකොට බුරුප් වලින් එන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද? ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වලින් ඔය MCQ හැදෙන්නේ. එතකොට ඒ ටික පොඩ්ඩක් වෙනම කොලයක ලියාගෙන තියාගන්න. ඊළඟට අවසාන කාලෙ වෙද්දී ඔයාලට පළාත් පේපර් නිකුත් කරනවා. ඒ කියන්නේ හැම සබ්ජෙක්ට් එකකටම ඒ පළාත් වලින් පේපර්ස් නිකුත් කරනවා. මම ගොඩක් පළාත් පේපර් කරලා ගියා සහ ඒවා ගොඩාක් දුරට පේපරේට ඇවිල්ලා තිබ්බා. මොකද පළාත් වලින් ගෙස් කරනවනේ ඔය මොන වගේ අනුමානයේද කියලා. ඒ කියන්නේ මොන වගේ ප්‍රශ්නේද කියලා එයාලා ගෙස් කරලා පේපර් නිකුත් කරනවා. ඒකට ඒ පේපර් ටිකක් හොයාගෙන ඒ කාලෙ වෙද්දී ඔයාලා කරන්න. ඒක ඒකට යන්න ගොඩක් වැදගත් වෙයි සහ මට වැදගත් වුණා. ඊළඟට ලියන කොටසේ වුණත් එක්සෑම් එකට ගිහිල්ලා ඒ පේපරේ ලියන්න කලින් තව පේපර් සාමාන්‍ය 20ක්වත් ලියලා යන්න. ඒ කියන්නේ ප්‍රශ්න හැම වෙලේම ඔයාලා කරලා යන ප්‍රැක්ටිස් එකක් තියාගන්න. එතකොට ප්‍රශ්න ලියද්දී අර හැඳින්වීම ඊට පස්සේ ඒකේ අන්තර්ගතය ඊට කරුණු ටික හරි පිළිවෙලට හොයාගන්න පුළුවන් විදිහට ලස්සනට පිළිවෙලට ගොනු කරලා හදාගන්න ප්‍රශ්න වලට උත්තර. ඉතින් මේ විදිහට අර පේපර් ප්‍රැක්ටිස් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඔය ටික තමයි ජියෝග්‍රැෆි වල විශේෂයෙන්ම ඔයාලට කියන්න තිබ්බේ. ටයිමකට කලින් ජියෝග්‍රැෆි වලට වෙලාවක් තිබ්බොත් තව වීඩියෝ එකක් ගේනම් අන්තිම කාලෙ වෙද්දී මම කලින් කරපු වීඩියෝ එකේදී මම ඔයාලගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඔයාලට අමාරු සබ්ජෙක්ට් මොනවද කියලා කියන්න. ඒවට වීඩියෝස් අරගෙන එන්නම් කියලා. ඒකට ගොඩාක් සබ්ජෙක්ට් වලට මේ සබ්ජෙක්ට් එක ඕනේ එහෙම කිය ගොඩාක් සබ්ජෙක්ට් ගැන ඇවිල්ලා තිබ්බා. එතකොට මට වෙලාව තියෙන විදිහට මම ඉක්මනට වීඩියෝස් ටික අරගෙන එන්නම්. ජියෝග්‍රැෆි වීඩියෝ එක ගැන ටික කාලයක් ගියා. මොකද මගේ අත්‍යවශ්‍ය වැඩ වගේක් තිබ්බා. ඉතින් දැන් ඔයාලගේ ඉතුරු සබ්ජෙක්ට් වලට වීඩියෝ ටික ඉක්මනටම අරගෙන එන්නම්. මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා වෙනුවෙන් ලොකු වැඩක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you.